කම්මරුවන් මොකද වෙන්නේ තවල් එක දාන් ඉන්නේ කවුද ඇලනෝර් අදත් බලන්න යන්නේ මුරුෂියා අවුට්ඩෝස් කියන YouTube channel එකේ වීඩියෝ එක. මම සාමාන්‍යයෙන් කරන්නේ එක තැන්වලට ගිහලා කැම්පින් කරන එක. හරිද? මම මෙයාගේ වීඩියෝ එහෙම සාමාන්‍යයෙන් බලනවා. Extreme camping during thunderstorm and heavy rain in a small tent කියලා තමයි title එක තියෙන්නේ. ඒ කියන්නේ මෙයා heavy rain එකක් වෙලාවේ tent එකක් ගහලා survive වෙන විදිහක් වගේ තමයි මෙතන තියෙන්නේ. ඔයා මේ වීඩියෝ එක මාත් එක්ක බලන්න නේද ආවේ? එහෙනම් ඔයා මොන හරි කන්න දෙයක් ලෑස්ති කරගන්න මං ගවද තියෙනවා. චොකලට් බෝල වගේක්. මං චොකලට් බෝල් ටික කකා තමයි මේක බලන්නේ. හරිද? එහෙම මං කලින් ගියල්ලා මොකුත් තියාගත්තේ නැහැ. හැබැයි මට හිතුණා නිකන් මොනහරි බල කැවන මේ කාතල් කියලා ගෙදර තිබ්බ ටිකත් මම අරගෙන ආවේ චොකලට් බෝල් වගේ තියෙනවා මම ඒ ටික කකා බලන හරිද ඔයත් මොනහරි ළඟට අරගෙන බලන්න ගමු අපි මේ වීඩියෝ එක යා වහින වෙලාවට ටැංකේ බයික් එක ඇවිල්ලා තින්නේ අඩෝ ලයිට් එකකුත් හයි කරගෙන නේද නයිස් අපි මයික් එක පොඩ්ඩක් මේ පැත්තකින් තියමු. නානවා. nice. इलेक्ट्रिक बाइक क्या बैटरी वेहला ද යන්න බැරුවද බලන්න එයා ඒ වීඩියෝ ටික ගන්න විදිය එයා කියන්නේ එතනට කලින් ගිහිල්ලා කැමරාව සෙටප් කරලා තමයි එයා යන්නේ මචං හරි අමාරුවෙන් අරගන්නේ කන්ටාවද ලේකයක් ගාව නේද හදන්නේ අර පෙතලි ගල් ගහ නේද අපිත් උහම ගහලා තියෙන යාළු ඉස්සර මෙහෙම ගල් මෙහෙම ගහලා තියෙනවා හතර පාරක් පස් පාරක් ජම්ප් වෙනවා ඊට පස්සේ ජම්ප් වෙනවා නයිට් කැට් ස්පොන්සර් වෙන්නේ නැති නේද ඒකනේ හිම පේන්න තියන්නේ ලෝගෝ එක සාමාන්‍ය ස්පොන්සර් වෙන්නේ ඒකේ තමයි ටෙන්ට් එක තියෙන්නේ මේ කන්ටෙන්ට් කරන කට්ටිය අතව ලංකාවේ නෑ නේද මේ කන්ටෙන්ට් මචං හැමෝටම බලන්න පුළුවන් ඒ කියන්නේ ලෝකේ හැමෝටම බලන්න පුළුවන් එයා කරන දේ තමයි අපිට බලන් ඉන්න දෙන්නේ එයා කතා කරන්නේ නෑ එතකොට හැමෝටම බලන්න පුළුවන් වැස්සක් එන්න හදන්නේ එයා සාමාන්‍යයෙන් වැස්ස ප්ලෑන් කරලාමත් දන්නේ නෑ නේද ආවේ ඇත්තට රැන්ඩම් වැස්ස සෙට් වෙන්නත් පුළුවන් වහිනවා උදක් යනවා ඒ ඇඳක් වෙන්නේ නැති නේද ඇඳක්ද දන්නේ තාම තේරුම් ගන්න අමාරුයි ඒ වගේ සීන් එකක් මම නම් හිතන්නේ ටේබල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඒක තමයි හරි ටෙන්ට් එක මං හිතන විදිහ නෑ අරක උඩ තමයි මෙයා ඉන්නේ නේද හරි ඒක තමයි ස්මෝල් ටෙන්ට් කියන්නේ මං හිතුවා නිකන් බිම ගහන වගේ ටෙන්ට් එකක් කියලා එහෙම එකක් කියලා
ඔයත් මොහරි කනව නේද? කනක මම බලන්න ඕනේ හරි. ඒ බිස්කට් එකක් හරි කමන්නේ ගෙදර තියෙන මොකක් කර උස්සන් ඇවිල්ලා කන ගමන් බලන්න මේ වගේ. ස්මෝල් කියන්නේ ස්මෝල්ම තමයි නේද? මෙහෙටත් වහින. ඒ නිසා ලෙන්ගතුකම වැඩි කරන්න පොඩ්ඩක් මයික් එක ළඟට එන්න. නැත්තම් BS වෙනවා ඔඩියෝ එකට. අර රේන් කෝට් එක තියෙන රෙද්දක් දැම්ම නේද? උඩි. ඒකට ඉතින් බර දරා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අම්මට උඩ. කකුණු ගාන දැක්කද යාළුවෝ? ආයක පුම්බනවා. ඒ කොට්ටයක් වගේ තියෙනවානේ. නයිස්. මොනවද මන් දාගන්නේ ඇතුළට? වැඩි නැද්ද? ඒ මොකද්ද? ආයේ පොඩි ටේබල් එකක් වගේ එකක් එන්නේ නැති නේද? ආව් පොඩි ටේබල් එකක් වගේ තමයි. එච්චර හයියෙන් වහින්නේ නැහැ හැබැයි. වාව්. අඩෝ නයිස්. අම්මා ඒ ලයිටර් එක මචං. නයිස්. වහිනවා කි හයියෙන් වහිනවා. කැමරාව එළියට පිටව. මට රෑත් වෙලා. අඩෝ ඒක ටෝච් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේද? අර මේ හුලම් කුඹපු එක යාළුවේ. අර මෙට්ටේට හුලම් ගහපු එකේ.
අඩුම දාන කෑම කන්නේ යාළුවේ. රස්නේ පිටින් කන්නේ. ඉදා ගන්න දාගන්න. උම් එකක් දීලා ඉදාගත්තා මචං. ආකේ උදේ වෙලා සුබ උදෑසනක් අක්කු. රක්ෂණම් පායලා දෙන්න හොඳට. දැන් මොකද කරන්න හදන්නේ? තවත් මොකක්ද දෙකක් කරගත්තා. මොකක්ද? පුටුවා. මට ටිකක් කියලා ගියා යාළුවෝ එක තේරුම් ගන්න. हम चॉकलेट बोल बैठो ना या फिल्टर दे ඒක නම් මන් දන්නේ ඇත්තට මොකක්ද කියලා. ඥානවා ගිහිල්ලා මඩ වතුරෙන් නාලා. එක එක කට්ටිය ජීවිතේ විඳින්න ආස විදි තියනවා නේද? සඳ වතුරෙන් නාලා නේද? මඩ වතුරෙන් නාලා සඳ වතුරෙන් නේ මඩ වතුරෙන් නාලා තියෙන්නේ. කොණ්ඩේ වෙල ගන්නවද? නයිස්. බෝට්ටුවක්ද? අඩෝ ඒ ගැජට් එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් නේ. බෝට්ටුවක්. ඒ ගැජට් එකෙන් යා ලොකු වැඩක් ගන්නවා. කොණ්ඩේ වේලුවා, හුලම් පුම්බනවා, ලයිට් එකක් විදියට ටෝච් එකක් විදියට ගන්නවා. වැටුණාද කොහෙද බා? හබල් දෙකක් තියෙනවද ගන්න? මම චොකලට් බෝල වැටුණා යාළුවා. ඒකත් මරු හැබැයි. හබල් දෙකක් නෙමෙයි අර දෙපැත්තට ගහන එකක් තියෙන්නේ නේ හරියයි. අපි හබල් කියලා කියන්නේ රූපදින හබල්. කැමරා කීයක් අටවල තියෙනවද බා? ඔය කිඹුලේ කරි මොකක් කරන්නේ ආවොත් තමයි වැඩි. අර ඩ්‍රෝන් ෂොට් එක උත්තරගෙන බා. ඒ කියන්නේ නේද මෙයා විතරක් නෙමෙයි තව කෙනෙක් උතන්ට අනිවාර්යෙන් යනවා ඇති බා. වීඩියෝ එකේ ඉන්නේ හැබැයි මෙයා විතරයි. කොහෙ යන්නේ? දුක්ට යනවද? ඔය මඩ යන වැඩේ නම් මං හරිම එනම කැත වැඩේ. මම මේක පට්ට කැමති නෑ ඒකට. ඒ වතුරද බොන්න හදන්නේ එතකොට?
ඉස්සර නම් ගියා මඩේ එහෙම. දැන් මඩේ යන්න හිතෙන්නේ නැහැ බං. ඉස්සර නම් අර වෙලේ තියෙන මාළු අල්ලල්ල මඩේ බහැලා එන සීන් ටිකක් කරා. දැන් යන්න හිතෙන්නේ නැහැ. බාට දාගන්න කොහොමද යන්න බෑ. ඊට පස්සේ බාට ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. ෆිල්ඩර් කරලාද ගන්න. අම්මට උඩු තාක්ෂණේ තියෙනවනේ. ඉපාර තව එකක් මොකක්ද ඒ? ඒකට පොම්පයක් තියන් හුලං ගහන්න. වහලක්ද? චූලක් වගේ සීන් එකක්ද? වහලා. නෑ රුවලක් බං. ඒකත් තාතල් හබල් ගහන්න ඕනේ. හුලං එන පැත්තට යන්න පුළුවන් ඉතින්. යන්න විතරයි පුළුවන්. තාරාව. ඒක රුවලක් වගේ පාවිච්චි ගන්න කිව්වම ඉතින් හුලන් තියෙන පැත්තට යන්න විතරයි නේද පුළුවන්. රුවල් බෝට් නම් හතර වටේට යන්න පුළුවන් නේ. මට ඒක ලොකුවට මීටර. ඕකේ සාමාන්‍යයෙන් හුලන් තියෙන පැත්තට යන්න විතරයි පුළුවන් මං හිතන විදියට. සෝලෝ ට්‍රිප් එකක් වගේ නේද? වගේ නෙමෙයි ඒකක් තමයි. මොකද කරන්නේ බෝතලෙට දාගන්න වතුර. තාක්ෂණේ හරිම දියුනේ. ලොකු බෝට්ටුවක් යනවා ඊට පස්සේ මෝටර් බෝට්ටුවක්. මාළු ගන්න හදන්නේ. නයිස්. පාර මාළු බාන්න හදන්නේ. බල මාළුවෙක් අල්ලයිද කියලා. එමක් ගැහුවේ නෑනේ ගැඩවිලක් එහෙම ගහන්න බෑ. අහුලාද? ඉරාවට? ශාවට? ඇඩ්වෙන්චර් ටයිප් එකේ නේද යන්නේ. තවත් එකි. මොනවාද ගහන්නේ හැම එතකොට? නිකන් කට්ට විතරනේ තියෙන්නේ නේද? හරි කන්න හදන්නේ උන්. උයාගෙන කන්න හදන්නේ අද දවසට. මරුඩු කපන්න යන්නේ යාළුවේ. දර කපන්න. අන්න කියත් නම් කියත්. වැඩි වෙලාවක් ගියේ නෑ මං හිතන්නේ. පොරෝකුත් තියෙන යාළුවේ. ඒකත් මරු හොඳේ. දර කොටේ මචං වෙල්ලා තියෙනවා ගාන්ට. ඒ ගාන්ට වෙල්ලා තියෙනවා. අතන මේ වගේ වීඩියෝ එකක් බලද්දි චොලොප් බෝල වගේ දෙයක් හරියන්නේ නැහැ බං. තියෙනවා නිකන් පොඩි සැර දෙයක් තියෙනවා.
ටිපිනික් වගේ තියෙනවා පස්සේ බලමු. මොකද්ද? අඩෝ එයින් ගින්දර ගන්න පුළුවන්ද? යාළුවේ ඒක බහුකාර්ය උපකරණයක්. අඩෝ එකෙන් ලොකු හුලම් පාරක් එනවනේ හැබැයි. අම්මරොඩු. මාල් 3 දෙනෙක් අල්ලගත්ත උන් 3 දෙනා කන්න යන්නේ. සුදුලු. ඊගේ පොඩි අතල්ලයක් තියා නේද? අඩෝ. ඊගේ පොඩි අතල්ලයක් තියනවලු නැත්තේ නේ. චොකලට් බෝල් ඉවරයි. මේකත් කඩන් කමු. මේක බලනකොට නම් මචං මොන හරි දෙයක් තියෙනවා. දැන් කන දෙයක් නේ තියෙන්නේ. අර කන දෙයක් කනවා. එතකොට අපිට නිකන් බලන්න බෑ අනිවාර්යෙන්. මොන හරි තියෙන්න ඕනේ. මාළු එක හදාගත්තද? මාළු එකත් හදාගන්න. වින්ටර් සෝලෝ කැම්පින්. මොකද ඉතින්නේ? ඒ වීඩියෝ මරු නේද? ලංකාවේ තාම එහෙම කන්ටෙන්ට් මචං මම දැකලා නැහැ. හර තියෙනවද දන්නේ නැහැ. මම නම් දැකලා නැහැ. තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට මේ වගේ වීඩියෝ බලන්න. ඒවා ඒ වගේ පොඩි ආතල්ලයක් තියෙනවා. ඒ වගේ වෙනම ආතල්ලයක් තියෙනවා. හරිද? මම නම් පොඩ්ඩක් බලනවා. මම නම් පොඩ්ඩක් කරේ මේ බලන්න. ඔයාලත් එක්ක බලනවා මේ විදියට. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකක් හම්බෙමු. channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක like එකක් දාන්න. මං ගිල්ලින්නම්. bye. I've been focused on the future, never on right now. But I'm sipping that kombucha, either pink or brown. I'm the one that introduced you to the you right now.